මේ හදන්නේ මොකද්ද? එන්නකෝ එහෙනම් බලන්න. මුලින්ම කාමර උෂ්ණත්වයේ තියෙන මෙඩෝලේ ටික පිරිසිදු භාජනයකට දාලා හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට අපේ සීනි ටික ඇඩ් කරලා හොඳට බීට් කරනවා. මගේ ළඟ තිබුණ සීනි කැටගතිය වැඩි නිසා මම මෙතන සීනි ටික බ්ලෙන්ඩ් කරලා ගත්තේ. සීනි ටිකක් දාලා සෙකන්ඩ් ස්පීඩ් එකේ තමයි බීට් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්ත බිත්තර ටිකත් වෙන වෙනම බැටර් එකට දාලා බීට් කරගන්නවා. සීනි ටික හොඳට දිය වුණාම මම බැටර් එකට වැන්න ටිකක් දාගත්තා. චුට්ටක් බීට් කරලා මම ඒකට පාන් පිටි ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරා. බේකින් පවුඩර් ටිකක් දාලා බීට් කරලා අන්තිමට කිරි ටික එකතු කරලා දැම්මා. දැන් ඉතින් බැටර් එක ලෑස්ති. ඔයාලා ඉතින් මේක දැක්ක ගමන් දන්නවා මම මේ මොනවද හදන්නේ කියලා. ඔව් මම මේ හදන්නේ කප් කේක් ඕඩර් එකක්. කප් කේක් ලයිනර්ස් ටික ට්‍රේ එකට දාලා ලයින් එකෙන් 4න් 3ක් තමයි බැටර් එක දාන්න ඕනේ. එතකොට තමයි කප් කේක් එක හරියට ගානට පිම්බිලා එන්නේ. සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් 25ක් අතර බේක් වුණාම හොඳටම ඇති. කප් කේක් ටික හොඳට පිවුණාට පස්සේ මම බටර් අයිසින් එක හදාගත්තා. මේ ඩෝලි ටික කලර් එක ටිකක් ලයිට් කලර් එකක් වෙනකම්ම එක දිගට බීට් කරලා ඒකට අයිසින් සුගර් ටිකක් දාලා හොඳට බීට් කරලා තමයි මම බටර් අයිසින් එක හදාගත්තේ. තීම් කලර් එක තිබුණේ ඔරෙන්ජ් යෙලෝ මික්ස් එකක්. ඒ නිසා අපි කලින් හදාගත්ත අයිසින් බැටර් එක කොටස් දෙකකට බෙදලා එක කොටසකට ඔරෙන්ජ් කලර් එක දාලා අනෙක් බැටර් එකට යෙලෝ කලර් එක දාලා මික්ස් කරගත්තා. ඊට පස්සේ අපි බේක් කරගත්ත කප් කේක් ටික බොක්ස් එකෙන් පිළිවෙලට තියාගන්න ඕනේ. එහෙම තිබ්බහම අපිට මේ වැඩේ කරන්න හරිම පහසුයි. අයිසින් බැටර් එක කලර්ස් දෙකම මික්ස් වෙන විදිහට පයිපින් බෑග් එකට දාලා එකින් එක වෙන වෙනම මේ විදිහට මම මල් ටික දාගත්ත කප් කේක් ඔක්කොටම. මම මේ ඕඩර් එකේ කප් කේක් ටිකට මල් ටික දාගන්න ගත්තේ 1M නොසෙල් එක. නොසෙල් එක පයිපින් බෑග් එකට දාලා අයිසින් බැටර් කලර්ස් දෙකම එකට දාන්න ඕනේ. කප් කේක් එකේ මැදට තියලා පොඩ්ඩක් ප්‍රෙස් කරලා මැද ඉඳලා වටේට තමයි අපි මේ මල දාගන්නේ. එතකොට තමයි කලර්ස් දෙකම වෙන් වෙලා හරි ලස්සනට මේ මල ඔයාලට පේන්නේ. මේ විදිහට සේරම කප් කේක් ටික අයිසින් කරාට පස්සේ මම මේ දැන් ඇඩ් කරගන්නේ ස්ප්‍රින්කල්ස්. ඉතින් මේ ස්ප්‍රින්කල්ස් එක එක විදිහට ෂොප්ස් වලින් ඔයාලට ගන්න පුළුවන්. මම මෙතන කප් කේක් 26ක් ඩෙකරේට් කරනවා. කප් කේක් 26 බොක්ස් එන්නේ නෑනේ. ඒ නිසා මම 20 බොක්ස් එකයි 6 බොක්ස් එකයි තමයි මේකට යූස් කරේ. මට මේ කප් කේක් 26ම බේක් කරන්න ගියේ කිලෝ එකේ කේක් බැටර් එකක්. ඒ කියන්නේ මෙඩෝලි 250යි, සීනි 250යි, පාන් පිටි 250යි, බිත්තර 4යි, වැනිලා තේ හැඳි 2යි, බේකින් පවුඩර් තේ හැඳි 2යි, කිරි මිලිලීටර 40යි. ඉතින් ඊට අමතර මම මේකට බේකින් සෝඩා තේ හැඳි 8න් එකක් එකතු කරගන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් විශේෂත්වයකට තියෙන්නේ. මම ඔයාලට පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික සේරම වෙන වෙනම දාලා තියන්නම් පැහැදිලිව. දැන් මම මේ වීඩියෝ එකේ ඇඩ් කරන්නේ එඩිබල් පර්ල්ස්. පර්ල්ස් මම කලර්ස් දෙකකින් යූස් කරා ඔරෙන්ජ් කලර් එකයි යෙලෝ කලර් එකයි. ඒ දෙක මික්ස් වෙන විදිහට තමයි මම හැම කප් කේක් එකකටම පර්ල්ස් ටික ඇඩ් කරන්නේ. ඉතින් අන්තිමට හැම කප් කේක් එකකටම සමාන වෙන විදිහට මම මේ එඩිබල් පර්ල්ස් ටිකත් ඇඩ් කරලා ඉවර කරා. ඉතින් මේ විදිහට මේ ටික හරි ලස්සනට හැදුවේ මගේ ඔෆිස් එකේ යාළුවෙක්ගෙම බර්ත්ඩේ එකකට ඔෆිස් එකේ අයටම දෙන ට්‍රීට් එකකට. මෙතන කප් කේක් ඔක්කොම 26ක් තියෙනවා. ඊ 26ම මේ විදිහට හරි ලස්සනට ඉවර කරා. මේ විදිහට ලස්සනට ඉවර කරාට හැබැයි මේ විදිහට මේක ඔෆිස් එකට අරගෙන ගියේ නෑ. ඩෙලිවරි එකේ විච්ච පුංචි ප්‍රශ්නයක් නිසා මේ කප් කේක් ටික ගොඩාක් ඒවා විනාශ වෙලා තමයි එතනට අරගෙන ගියේ. ඉතින් මම ඒකේ ෆොටෝ එකකුත් දැම්මා. අනේ හැමෝම ඩිලිවර් කරනකොට චුට්ටක් පරිස්සමෙන් ඒ දේ කරන්න. මොකද යාත් ඒක ආසාවෙන් දෙන ට්‍රීට් එකක්. මමත් ගොඩක් මහන්සි වෙලා මේ දේ කරන්න. ඉතින් ඒ වටිනාකමක් තියලා බොහොම පරිස්සමෙන් ඩිලිවරි එක කරන්න. ෆයිනල් ලුක් එක තිබුණේ ඉතින් කප් කේක්ස් ඔක්කොම මේ විදිහට ඔෆිස් එකට ගියේ නම් ඉතින් ගොඩක් ඩැමේජ් වෙලා මෙන්න මේ විදිහට කරන්න දෙයක් තිබුණේ නෑ අපිට ඒ වෙලාවේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එන්න. Thank you so much. Bye.